හැම අවුරුද්දෙම ඉම්ස් ආයතනය හරහා විශ්‍රාම වැටුප ගන්න හැම දෙනෙක්ටම ඒ අවුරුද්ද සඳහා ලැබිය යුතු අමතර මුදලත් එකතු වෙලා ඉහළ වැටුපක් ලැබෙන මාසය තමයි දෙසැම්බර් මාසය කියන්නේ. නමුත් මේ හැම දෙනාටම එක හා සමාන ගෙවීමක් සිදු නොවන අතර ඔබ ගන්නා විශ්‍රාම වැටුපේ වර්ගයත් ඔබේ වාර්ෂික ආදායමත් වගේ දේවල් මේ ලැබෙන මුදල් ප්‍රමාණයට බලපානවා. ඉතින් ඒ විදිහට දෙසැම්බර් මාසයේදී සාමාන්‍යයෙන් ලැබෙන විශ්‍රාම වැටුපට අමතරව යම් කිසි පිරිසක් ත්‍රේදිචේසිමා කියන 13 වන වැටුප විතරක් ගන්නකොට තවත් පිරිසක් 14 වන වැටුප ලෙස හැඳින්වෙන කොත්තෝර්දිචේසිමා සහ නත්තල් දීමනාව වන බෝනස් නතාල යන සියල්ල එකතු වී ඉතාමත් ඉහළ අගයක ගෙවීමක් ලබා ගන්නවා. මේවාටත් අමතරව දෙසැම්බර් මාසයේ වැටුපෙන් කැපී යන්නේ අවම බදු මුදලක් නිසා ලැබෙන විශ්‍රාම මුදලේ අගය සුළු වශයෙන් හෝ වැඩි වෙනවා. ඉතින් මේ වීඩියෝවෙන් දෙසැම්බර් මාසයේ ගෙවීම් ලැබෙන කාල සීමාවන් ගැනත් ත්‍රේදිචේසිමා කොත්තෝර්දිචේසිමා ගැන කෙටි හැඳින්වීමකුත් නත්තල් දීමනාව වන බෝනස් නතාලේ සෑම විශ්‍රාමදායකයෙකුටම නොලැබෙන නිසා අවසානයේ ඒ ගැන පැහැදිලි කිරීමකුත් අරගෙන ආවා. ඔබත් දෙසැම්බර් මාසයේ විශ්‍රාම වැටුප ලැබෙනකන් දිනගනිමින් ඉන්න කෙනෙක් නම් මේ ආරංචිය ඔබටයි. ඔබේ ගෙවීම් සම්බන්ධ සියලුම විස්තර නොවැම්බර් 21 වන සිකුරාදා සිට ඉම්ස් වෙබ් අඩවියේ දැක ගන්න ලැබෙන අතර විශ්‍රාම වැටුප් ලැබීමේ දිනය ආරම්භ වෙන්නේ දෙසැම්බර් 1 වෙනිදාටයි. ඉතින් හැමදාම වගේ තම බැංකු ගිණුමට මුදල් ලැබෙන අයට දෙසැම්බර් 1 වෙනිදාම ගෙවීම් ලැබෙන අතර තැපැල් කාර්යාලයෙන් තම මුදල් ලබා ගන්නා විශ්‍රාමදායකයින්ට ගෙවීම් ලැබීමේ දින දෙසැම්බර් 1 වෙනිදා සිට 6 වෙනිදා දක්වා බෙදී යනවා. ඉතින් මේ සාමාන්‍ය ගෙවීමත් සමග වැඩිම විශ්‍රාමදායකයින් පිරිසක් ලබා ගන්න අමතර මුදල වෙන්නේ ත්‍රේදිචේසිමා කියන ගෙවීමයි. ඔබ මාස 12ක් හෝ ඊට වැඩි කාලයක සිට විශ්‍රාම ගිය පුද්ගලයෙක් නම් ඔබට ලැබෙන මේ ත්‍රේදිචේසිමා නැත්නම් 13 වන වැටුපේ මුළු මුදල මේ දෙසැම්බර් මාසයේ ලැබෙන අතර ඔබ 2025 අවුරුද්දේ අතරමැද දවසක විශ්‍රාම ගිය පුද්ගලයෙක් නම් ඒ ඔබේ විශ්‍රාම වැටුප්ගත් කාල සීමාව අනුව ඔබට ලැබෙන ත්‍රේදිචේසිමා එකේ අගය වෙනස් වෙනවා. ඉතින් මේ ත්‍රේදිචේසිමා එක ඉම්ස් ආයතනයෙන් විශ්‍රාම වැටුප් ගන්න සෑම දෙනාටම ලැබෙන අතර කොත්තෝර්දිචේසිමා නැත්නම් 14 වන වැටුප් ගෙවීම ලැබෙන්නේ අඩුම තරමේ අවුරුදු 64ක් සම්පූර්ණ වුණු වාර්ෂික ආදායම යුරෝ 15688යි 740කට වඩා අඩු වගයක් ගන්නා විශ්‍රාමික පුද්ගලයින්ටයි. නමුත් පෙන්සියෝනේ සොචාලේ, අසෙඤ්ඤ සොචාලේ වැනි විශ්‍රාම වැටුප් ලබා ගන්න අයට මේ ගෙවීම නොලැබෙන බව මතකයේ තබා ගන්න. මේන් ලැබෙන මුදල් ප්‍රමාණය ඔබෙන් ලැබුණු කොන්ත්‍රිබූති අනුවත් ඔබේ වාර්ෂික ආදායම අනුවත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 15කට අඩු කාලයක කොන්ත්‍රිබූති ගෙවූ අයට යුරෝ 336ත් 437ත් අතර මුදලක් ලැබෙන අතර අවුරුදු 15කට වැඩි කාලයක් කොන්ත්‍රිබූති ගෙවූ ආදායම අඩු වගයක් ගන්න අයට යුරෝ 655ක් දක්වාද ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් කොත්තෝර්දිචේසිමා ලැබෙන්නේ ජූලි මාසයේ වන අතර ජූලි මාසයට පසු සුදුසුකම් ලැබුව අයටයි දෙසැම්බර් මාසයේදී ගෙවීම් සිදු වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු සෑම විශ්‍රාමික පුද්ගලයෙක්ටම නොලැබෙන අඩු ආදායම්ලාභී පිරිසක් වෙනුවෙන් විතරක් ලැබෙන යුරෝ 154යි 794ක බෝනස් නතාලේ ලැබෙන්නේ කාටද කියලා. මේ දීමනාව මේ වසරේ අලුතින් ලැබෙන දීමනාවක් නොවන අතර මෙහි ආරම්භය සිදු වුණේ 2001 වසරේදී කියලාත් ඔබට මතක් කරනවා. මේ අමතර දීමනාව ලැබෙන්නේ අස්සිකුරාත්සියෝනේ ජෙනරාලේ ඔබ්ලිගතෝරියා කියන රක්ෂණාවරණයේ ලියාපදිංචි වී ඇති රැකියා කාලයේදී ඉම්ස් ආයතනයට කොන්ත්‍රිබූති ගෙවූ පුද්ගලයන්ටයි. ඒ කියන්නේ අසෙඤ්ඤ සොචාලේ, පෙන්සියෝනේ දී ඉන්වැලිදිතා චිවීල වැනි වැටුප් වර්ග ලබා ගන්න පුද්ගලයින්ට මේ දීමනාව ලැබෙන්නේ නැහැ. මේ බෝනස් නතාලේ දීමනාවෙන් යුරෝ 154යි 794ක සම්පූර්ණ මුදල ලැබෙන්න නම් ඔබට අවුරුද්දකට ලැබෙන මුළු විශ්‍රාම වැටුප් වල එකතුව යුරෝ 7936යි 787කට වඩා අඩු වෙන්න ඕනේ. මීට වඩා වැඩි මුදලක් ලැබෙන නමුත් එය යුරෝ 8091යි 781කට වඩා අඩු නම් ඔවුන්ටත් මේ දීමනාවේ සම්පූර්ණ මුදලම නැතත් යම්කිසි මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සුදුසුකම් හැරුණම ඔබේ වාර්ෂික මුළු ආදායමත් මේ දීමනාව සඳහා බලපානවා. කෙසේ වෙතත් මෙය ලබා ගැනීමට කිසිදු ඉල්ලුම් කිරීමක් කළ යුතු නැහැ.
ඉතිං සුදුසුකම් ඇති සියලු දෙනාම ලැබිය යුතු අමතර මුදල් සියල්ලම සමග ළඟදීම එන දෙසැම්බර් මාසයේ ඉහළ විශ්‍රාම වැටුපක් ලබා ගන්න සූදානම් වන්න.